ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා අපේ මේ විග්‍රහයට. අපි අද කතා කරන්න යන්නේ ස්පාකියුවල් ගැන. සරලවම කිව්වොත් වෙබ් එක පුරාම විසිරීලා තියෙන අති විශාල දත්ත වලින් අපිට ඕන කරන දේවල් හොයාගන්න ඒ දත් එක්ක කතා කරන්න උදව් කරන භාෂාවක් ගැන. හිතන්නකෝ මුළු අන්තර්ජාලයම කියන්නේ යෝධ පුස්තකාලයක් කියලා. හැම තොරතුරක්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තැනකින් අපිට ඕන කරන නිශ්චිතම තොරතුරු හොයාගන්නේ කොහොමද? අන්න ඒකට තමයි ස්පාර්කල් කියන විශේෂ මෙවලම අපිට උදව් වෙන්නේ. SQL ගැන සමහර විට අහලා ඉතිනේ. ඒක දත්ත සමුදායෙන් එක්ක වැඩ කරන්න පාවිච්චි කරනවා. ස්පාර්කියුවල් කියන්නේ ඒ වගේම දෙයක් තමයි. හැබැයි මේක විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ RDF කියන දත්ත ආකෘතියක වැඩ කරන්න. RDF කියන්නේ දත්ත එකිනෙකට සම්බන්ධ කරලා තියෙන විදිහක්. ඒ නිසා තමයි අපිට සංකීර්ණ ප්‍රශ්න අහන්න පුරුවන් වෙන්නේ. ඉතින් අපි මේ ගමන යන්නේ කොහොමද? අපි පටන් ගමු හරිම සරල ස්පාකියු විමසුමකින්. ඊට පස්සේ අපි ටිකෙන් ටික බලමු ප්‍රතිඵල පාලනය කරගන්නේ කොහොමද? දත්තවල අඩුපාඩු එක්ක වැඩ කරන්නේ කොහොමද? දත්ත වෙනස් කරන්නේ කොහොමද? සහ අන්තිමටම මුළු වෙබ් එක පුරාම තියලා දත්ත වලින් එකපාර ප්‍රශ්න අහන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් වැඩේට බහිමු. අපි බලමු අපේ පළවෙනිම ස්පාකියු විමසුම ලියලා කොච්චර ඉක්මනට අපිට උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. හිතනවට වඩා මේක හරිම ලේසි. ඕනම ස්පාර්කල් විමසුමක වගේ තියෙන මූලිකම කැලි තුනක් තමයි මේ. select කියන එකෙන් අපි කියනවා අපිට ප්‍රතිඵල විදියට මොනවද ඕන කියලා. where කියන එකෙන් අපි අපේ කොන්දේසි ටික දානවා. prefix කියන එකෙන් කරන්නේ දිග URL වගේ දේවල් කෙටි කරලා ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් කරන එක. මේක තේරුම් ගන්න අපි පොඩි උදාහරණයක් ගමු. මෙතන තියෙන්නේ පොත් ටිකක් ගැන දත්ත ටික. එක එක පොතේ නමයි ඒකේ මිලයි තියෙනවා. මේ වගේ දත්ත අපිට විවෘත දත්ත ద్వාර වලින් ඕනේ තරම් හොයාගන්න පුළුවන්. දැන් බලන්න අපි මේ දත්ත වලින් ප්‍රශ්නයක් අහන විදිහ. where clause එක ඇතුලේ අපි කියනවා අපිට ඕන මිල 40ට වඩා අඩු පොත් හොයන්න කියලා. ඒ කොන්දේසියට ගැලපෙන පොත් හොයාගත්තට පස්සේ select clause එකෙන් ඒ පොත්වල නම් විතරක් අපිට ප්‍රතිඵල විදිහට දෙනවා. හොඳයි. දැන් අපිට දත්ත ගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට එන ප්‍රතිඵල ටිකක් අවුල් සහගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනෑවට වඩා ප්‍රතිඵල එන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද එන ප්‍රතිඵල ටික හරියටම අපිට ඕන විදිහට හදාගන්නේ කියලා. මේක නිතරම වෙන දෙයක්. එකව ප්‍රතිඵලය දෙපාර තුන් පාර එනවා නැත්නම් පිළිවෙලක් මතු එනවා. සමහර විට ප්‍රතිඵල 10 ගාණක් එනවා. වාසනාවකට SparkQL වල මේ හැම දෙයකම විසඳුම් තියෙනවා. ස්පාර්කල් අපිට මේකට නේම මෙවලම් කට්ටලයක් දෙනවා. ෆිල්ටර් වලින් තවත් කොන්දේසි දාලා ප්‍රතිඵල අඩු කරගන්න පුළුවන්. ඩිස්ටින්ක්ට් වලින් එකම වගේ ප්‍රතිඵල අයින් කරනවා. ඕඩර් බයි වලින් අපිට ඕන විදියට පිළිවෙලට සකස් කරනවා. ලිමිට් සහ ඔෆ්සෙට් කියන දෙකෙන් අපිට ප්‍රතිඵල පිටුවලට කඩන්නත් පුළුවන්. මේ උදාහරණයෙන් ඔක්කොම එකට දාලා තියෙන හැටි පේනවා. මෙතනදී අපි කරන්නේ එකම වගේ නම් අයින් කරලා අංකයක් අනුව පිළිවෙලකට සකස් කරලා පළවෙනි ප්‍රතිඵල 10 මඟහැරලා ඊළඟ ප්‍රතිඵල 5 විතරක් ගන්න එක. හරියට පොතක පිටු පෙරලනවා වගේ. හැබැයි ඇත්ත ලෝකේ දත්ත හැමතිස්සෙම සම්පූර්ණ නෑ නේද? සමහර වෙලාවට තොරතුරු අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකම දේ විවිධ විදිහට ලියලා තියෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවට අපි කොහොමද ස්පාර්කල් වලින් වැඩ කරන්නේ? මෙතනදී අපිට ඔප්ෂනල් සහ යූනියන් ගොඩක් වැදගත් වෙනවා. හිතන්න අපිට පොත්වල කර්තෘව හොයාගන්න ඕනේ කියලා. හැබැයි සමහර පොත්වල කර්තෘ කවුද කියලා දාලා නැහැ. ඔප්ෂනල් දැම්මොත් කර්තෘ නැති වුණත් පොතේ නම අපිට ප්‍රතිඵල විදිහට ලැබෙනවා. යූනියන් කියන්නේ විවිධ කොන්දේසි දෙකක් යට තියෙන ප්‍රතිඵල එකට එකතු කරන එක. හරි. මෙච්චර වෙලා අපි කරේ දත්ත කියවපු එක විතරයිනේ. දැන් අපි බලමු දත්තවල හැඩය වෙනස් කරන්නේ. ඒ කියන්නේ තියෙන දත්ත වලින් අලුත් දෙයක් හදන්නේ කොහොමද කියලා. කොන්ස්ට්‍රක්ට් කියන්නේ නිකම්ම විමසුමක් නෙවෙයි. මේකෙන් වෙන්නේ ප්‍රතිඵල වගුවක් දෙන එක නෙවෙයි. ඒ වෙනුවට තියෙන දත්ත පාවිච්චි කරලා අලුත්ම RDF දත්ත, ඒ කියන්නේ අලුත් ට්‍රිපල්ස්ම නිර්මාණය කරන එක. මේක වැඩ කරන විදිය හරි සරලයි. ඉස්සෙල්ලාම where clause එකෙන් ඕන කරන දත්ත ටික හොයාගන්නවා. ඊට පස්සේ construct template එක පාවිච්චි කරලා ඒ දත්ත වලින් අලුත් දෙයක් හදනවා. හරියට blueprint එකක් බලලා model එකක් හදනවා වගේ. හැබැයි construct කරන්නේ අලුත් දෙයක් හදන එක විතරයි. මුල් දත්ත ටිකට මුකුත් වෙන්නේ නැහැ. එතකොට අපිට තියෙන දත්ත ඇත්තටම වෙනස් කරන්න ඕන නම්, ඒ කියන්නේ update කරන්න ඕන නම් මොකද කරන්නේ? අන්න ඒකට තමයි ස්පාර්කල් 1.1 එන අප්ඩේට් ඔපරේෂන්ස් පාවිච්චි කරන්නේ. ඉන්සර්ට් data වලින් අපිට අලුත් දත් එකතු කරන්න පුළුවන්. delete data වලින් තියෙන දේවල් අයින් කරන්න පුළුවන්. delete/insert කියන දෙකම එකට පාවිච්චි කරලා අපිට දත්ත edit කරන්න, ඒ කියන්නේ යාවත්කාලින කරන්න පුළුවන්.
දැන් අපි එන්නේ ස්පාර්කල් වල තියෙන මාරම හැකියාවකට. ඒ තමයි ෆෙඩරේටඩ් ස්පාර්කල්. ඒ කියන්නේ වෙබ් එක පුරාම තැන් තැන් වල තියෙන දත්ත ගබඩා වලින් එකම වෙලාවේ එකම විමසුමකින් ප්‍රශ්න අහන එක. මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හැම දත්තයක්ම එක තැනකට කොපි කරගන්න එක. ඒකට කියන data warehousing කියලා. අනික තමයි දත්ත තියෙන තැනටම ගිහින් විමසුම යවන එක. අන්න ඒකට කියන්නේ query federation කියලා. SparkQL පාවිච්චි කරන්නේ මේ දෙලොනි ක්‍රමය. මේ වැඩේ කරන්න අපිට උදව් වෙන්නේ සර්විස් කියන මූල පදය. මේ පුංචි වචනෙන් තමයි අපි එක විමසුමකින් විවිධ ස්පාර්කල් endpoints, ඒ කියන්නේ විවිධ දත්ත මූලාශ්‍ර වලට කතා කරන්නේ. මේක තමයි linked data වල තියෙන නියම බලය. ඉතින් අපි මේ ගමන ආපහු හැරිලා බැලුවොත් අපි සරල සිලෙක්ට් වේයා වලින් පටන් ගත්තා. ඊට පස්සේ ෆිල්ටර් කරලා ප්‍රතිඵල පාලනය කරන්න ඉගෙන ගත්තා. ඔප්ෂනල් සහ යූනියන් වලින් දත්තවල අඩුපාඩුවට වැඩ කරන්න පුරුදු වුණා. කන්ස්ට්‍රක්ට් වලින් අලුත් දත්ත හැදුවා. අප්ඩේට් වලින් දත්ත වෙනස් කළා. අවසානයේට සර්විස් පාවිච්චි කරලා මුළු වෙබ් එකටම කතා කළා. සම්පූර්ණ ගමනක්. දැන් ඉතින් මේ සම්බන්ධිත දත්තවල භාෂාව ගැන පොඩි අදහසක් තියනවා නේද? මේකේ නියම බලය තියන්නේ වාක්‍ය ඛණ්ඩය ඉගෙන ගන්න එකෙන් නෙවෙයි, ඒකෙන් අපිට විවෘත වෙන අලුත් හැකියාවන් ගැන හිතන එකේ. ඉතින් දැන් මේ දැනුමෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද? හොඳයි. ස්පාර්කල් ගැන අපේ විග්‍රහය මෙතනින් අවසන් වෙලා. අපිත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. දැන් ඉතින් මේ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා බලන්නයි තියෙන්නේ. ගිහින් අලුත් ප්‍රශ්න අහන්න, අලුත් දේවල් හොයාගන්න.